මව්පිය සෙවන බලාගත්ත ලොකු අයියා 11 වෙනිදා වෙනකල් රිමාන්ඩ් කරලා. 5000ක් ගත්තා අපි මේ ඇතුළු වෙන ගහතු කියලා. ඊට පස්සේ අක්ක රටින් ඉඳන් හැමදාම මාසෙම මෙයාලගේ account එකට සල්ලි දානවා 35000. ඒකේ ඔබ සල්ලි නෝනේ දැන් ඔයගොල්ලෝ කන්න බොන්න දෙන්න බැරි කියලා. අතපයකට ගහලා තිබුණා තියෙන දරුවගේ දරුවා ටිකක් දඟලනවා කියලා. ඉතින් කරනවා ආච්චිලම්මලා ඉන්න ආච්චිම්මලා සිරියර කරනවා කියලා ගැට ගහලා තිබුණා තියෙන්නේ. හරි මොකක්ද වැරද්ද මොකක්ද කියන එක අපි තාම දන්නේ නැහැ. හැබැයි මෙන්න මේ ටික බැලුවහම තේරෙනවා අපේ රටේ ඉන්නේ පුදුම තරම් අවස්ථාවාදී මිනිස්සු කියලා. විශේෂ අවශ්‍යතා තියෙන කට්ටිය 50ක් 60ක් එකපාර බලා ගන්නවා කියන්නේ ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි. තමන්ගේ ගෙදර ඉන්න එක්කෙනෙක්ව බලා ගන්න බැරුව නේ කට්ටිය මේ වගේ තැනකට ගෙනත් දාලා තියෙන්නේ. එතකොට තමන්ට තමන්ගේ ගෙදර ඉන්න එක්කෙනාව බලා ගන්න බැරි නම් මේ මිනිස්සයා මේ වගේ විශේෂ අවශ්‍යතා තියෙන කට්ටිය 50ක් 60ක් ඊටත් වඩා වැඩි ගාණක් බලාගත්තේ කොහොමද කියන එක ගැන පොඩ්ඩක් හිතන්නකෝ. දැන් ওই කට්ටිය කියනවානේ මේ ගින්නෙන් සමහරක් අයව බේර ගන්න බැරි වුණේ යාලව ගැට ගහලා තිබ්බ නිසා කියලා. විශේෂ අවශ්‍යතා තියෙන කට්ටිය හරි ඉක්මනට තීරණ ගන්නවා. එයාලා කොයි වෙලාවෙ මොන දේ කරයිද කියන එක ගැන අපිට හිතා ගන්න බෑ. සමහර විට මේ විදිහට ගැට ගහලා තියෙන්නේ නැත්තේ අර මෙල්ල කරන්න අපහසුම. ඒ කියන්නේ මෙල්ල කරන්න බැරිම කට්ටිය වෙන්නේ නැති. දැන් බැරි වෙලාවත් මෙහෙම හිතන්නකෝ. ඔන්න ඔය කට්ටිය ওই විදිහට ගැට ගහලා තියන්නේ නැතුව එයාලා නිදහසේ ඉඳලා එයාලා ඊට පස්සේ දුවලා ගිහිල්ලා ගේටුවෙන් එළියට ගිහිල්ලා හරි එහෙම නැත්නම් කොහේ හරි වැටිලා හරි මොනවා හරි දෙයක් වුණොත් අන්න එහෙනම් ඔය දැන් කෑ ගහන කට්ටිය මීට කලින්නේ කෑ ගහන්නේ. දැන් කෑ ගහන කට්ටිය මීට කලින්නේ රෙදි ටික උස්සගෙන එන්නේ. ආයි කියනවානේ රුපියල් 35000ක් ගත්ත රුපියල් 75000ක් ගත්ත රෙජිස්ටර් කරද්දි කියලා සතුටු වෙන්න ලංකාවේ මේ තියෙන ආර්ථිකයත් එක්ක රුපියල් 35000ක් අරගෙන මේ මිනිස්සුන්ට තුන් වේල කණ්ඩ බොණ්ඩ ටිකක් දීලා මේ මිනිස්සුන්ගේ පැම්පර්ස් එකේ ඉඳලා අරගෙන මේ මිනිස්සුන්ගේ රෙදි ටික අරගෙන දීලා ඒ හැමදේමත් කරලා රුපියල් 35000ක් වගේ මුදලකට මෙන්න මේ විශේෂ අවශ්‍යතා තියෙන කට්ටියව බලාගත්ත එකට මට පේන විදිහට දැන් මේ තියෙන්නේ ওই මීඩියා ඉස්සරහා වොයිස් කට්ස් දීලා මාර විදිහට දුක ප්‍රකාශ කරන කට්ටිය ඉන්නව නේද? ඔන්න ওই කට්ටිය තමයි අපි කියන්නේ කලදුටු කල වලයිහ ගන්නවා කියලා. අන්න ඒ වගේ මිනිස්සු ටිකක් අර මිනිසුන්ව ජීවත් වෙලා ඉන්න කාලේ සලකන්නේ නැතුව ඒ මිනිසුන්ව අනාථ නිවාසයකට ගෙනල්ලා දාලා ඒ මිනිස්සු මැරුණාට පස්සේ ඒ මරණෙනුත් වන්දි ගන්න බලාගෙන ඉන්න ටික තමයි ඔය දැන් ඇවිල්ලා කියවන්නේ. දැන් ඊළඟට මම දැක්කා නිවුස් කරන පේජ් එකකින් දාලා තියෙනවා මේක ලියාපදිංචි නොවෙච්ච එකක් කියලා. මව්පිය සෙවන වැඩිහිටි නිවාසය කියලා කියන්නේ හැංගිලා තිබ්බ වැඩිහිටි නිවාසයක් නෙමෙයි. මේක සෝෂල් මීඩියා හරහා මුළු ලෝකෙම ජනප්‍රිය වෙච්ච වැඩිහිටි නිවාසයක්. දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයෝ හැමෝම එක පිට ආධාර දුන්න නිවාසයක්. දැන් එතකොට මේක සෝෂල් මීඩියා වලින් මෙච්චර වෛරල් වෙද්දි දැන් ඔය මේක ලියාපදිංචි වෙලා නැහැ කියලා කෑ ගහන අය නිදාගෙනද හිටියේ. මොනවා හරි දෙයක් වෙච්ච තැන දෙයාලට නීතිය ක්‍රියාත්මක කරන්න මතක් වෙන්නේ. ඇයි මීට කලින් ඔය නීතිය ක්‍රියාත්මක කරන්න බැරි වුණේ? මීට කලින් මේක ගැන හොයන්න බැරි වුණේ. තනි කරම තියෙන්නේ අවස්ථාවාදී වැඩනේ අපේ රටේ මිනිස්සුන්ගේ. මේ ඒකට හොඳම අවස්ථාවක්. මව්පිය සෙවන වැඩිහිටි නිවාසයෙන් දාලා තියෙන වීඩියෝස් ඔයාලා බලලා තියෙනවා නම් ඔයාලා දකින්න නැති මිනිස්සු කොච්චර ආදරෙන් කොච්චර සමගියෙන් ඉන්නවද කියලා. මේ ලොකු අයියා කියන පුද්ගලයා මේ මිනිසුන්ට කොච්චර ආදරෙන් සලකනවද කියලා දරුවන්ට වගේ සලකන්නේ. අන්න එහෙම මිනිස්සෙක්ට දෙයක් වෙච්ච තැන මෙන්න මේ විදිහට බ්ලේම් කරන එක හරිම වැරදි වැඩක්. මේ වෙලාවේදී කරන්න ඕනේ මේ මිනිස්සයාට ශක්තියක් වෙලා මේ මිනිස්සයාත් එක්ක ඉන්නවා මිසක උඹ නිසා තමයි මෙහෙම වුනේ. උඹ සල්ලි අරගෙන උඹ යටිමඩි ගහගත්තා. එහෙම කියලා කෑ ගහන එක නෙමෙයි. මං ආයෙමත් කියනවා අපි හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියන එක දන්නේ නැහැ. හැබැයි මේ මිනිස්සයා කරේ ලේසියෙන් කාටවත් කරන්න බැරි දෙයක්. රුපියල් 35000ක් අරගෙන මෙන්න මේ වගේ විශේෂ අවශ්‍යතා තියෙන මිනිස්සු බලාගත්තා කියන්නේම රුපියල් 35000කට කරන්න පුළුවන් දෙයක්ද? ගෙදරට මේඩ් කෙනෙක් අරගෙන ওই මිනිස්සුන්ව බලා ගන්න ගියා නම් ලක්ෂයක් දෙකක් යනවා මාසෙකට. ඊටත් වඩා යනවා සමහර වෙලාවල් වලට. ඒක නිසා මම මේ කියන්නේ මීඩියා ඉස්සරහා වොයිස් කට්ස් දිදී දුක ප්‍රකාශ කරන්න දඟලන මගේ දරුවා නැති වුණා, මගේ අම්මා නැති වුණා, මගේ අරයා නැති වුණා, මගේ මෙයා නැති වුණා කියලා කෑ ගහන කට්ටිය ඉන්නා නේද? අවස්ථාවාදී වෙන්න එපා. කුහක වෙන්න එපා. මෙච්චර කාලයක් ඔයාට ඔයාගේ ගෙදර තියාගෙන බලා ගන්න බැරි වෙච්ච ඔයාගේ අම්මව ඔයාගේ දරුවව ඔයාගේ ඥාතියව තමයි මෙච්චර කාලයක් හරි පරිස්සමට මේ බලාගත්තේ. මොකක් හරි හදිසි අනතුරක් වෙච්ච තැන අර මිනිස්සයාට කෑ ගහලා බැනලා ඒ මිනිස්සයාට වැරද්ද දාන්න එපා. මෙතන පළවෙනි වැරද්ද තියෙන්නේ තමන්ගේ අම්මව තමන්ගේ දරුවව තමන්ගේ ඥාතියව බලා ගන්න බැරි වෙච්ච ඔයාගේ. මං ආයෙමත් කියන්නේ ලංකාවේ මිනිස්සු තරම් අවස්ථාවාදී මිනිස්සු කොට්ටාසයක් ආයේ මේ මුළු ලෝකෙම නැහැ. මේ දේවල් දකිද්දි මේ දේවල් අහද්දි අර ලොකු අයියා කියන මිනිස්සයාට හිතෙනවා ඇති මේ ගින්නටම පැන්න නම් එකක් කියලා. ඒ තරමට මේ මිනිස්සයාට මේ ජීවිතේ කලකිරවන එක තමයි ඔය සමහර කට්ටියක් එකතු වෙලා කරන්නේ. ඒක නිසා මේ වෙලාවේදී අපි කරන්න ඕනේ මේ මිනිස්සයාට ශක්තියක් වෙලා මේ මිනිස්සයාට ආයමත් ගොඩ නැගෙන්න මේ විශේෂ අවශ්‍යතා තියෙන කට්ටිය කලින් තිබ්බටත් වඩා හොඳට බලා ගන්න මේ මිනිස්සයාව ශක්තිමත් කරන එක මිසක මේ මිනිස්සයාව එක පැත්තක තනි කරලා මේ මිනිස්සයාට ඇඟිල්ල දික් කරන එක නෙමෙයි කියන එක ඔය කවුරුත් හොඳට මතක තියාගන්න.